ඉතින් යාළුවනේ අද වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ JS39P කියන සුපිරි ඩ්‍රෝන් එකේ රිවිව් වීඩියෝ එකක්. ඉතින් එහෙනම් වැඩි කතා වෙන්නේ අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ ඩ්‍රෝන් එක ඔයගලන්ට ගන්න පුළුවන් තැන. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ ස්පෙસિෆිකේෂන්ස්, ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ මිල ගණන් සහ හැමදේම මේ වීඩියෝ එකේ අන්තිම වෙනකොට ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා වෙන්නේ අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා යහපතේ තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ JS39P කියන ඩ්‍රෝන් එකේ ෆීචර්ස් ගැන කතා කරොත් අපිට මේකේ 8K ඩුවල් කැමරාස් බලා ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ අපිට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබ්ස්ටකල් අවර්ඩ් සෙන්සර් එකත් අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට ලේසියෙන්ම ඕනම තැනක මේ ඩ්‍රෝන් එක ක්‍රෑෂ් වෙන්නේ නැතුව ලේසියෙන්ම ෆ්ලයි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ බ්‍රෂ්ලස් මෝටර්ස් තියෙන නිසා අපිට ගොඩක් කාලයක් මෝටර්ස් වල ඉෂුව නැතුව මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ කැමරා එකක් අපිට එනවනේ, කැමරාස් දෙකක් අපිට එනවා. ඉතින් මේ කැමරාස් වල ප්‍රිවිව් එක අපිට මේකෙන් Wi-Fi හරහා සහ ෆෝන් එකට ඇප් එකක් දාගෙන ෆෝන් එකෙන් උනත් මේක කනෙක්ට් කරගෙන මේ කැමරා එකේ ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන්. නැත්නම් අපිට මේකේ හම්බෙනවා රිමෝට් එකේම ඩිස්ප්ලේ එකක්. අපිට මේ ඩිස්ප්ලේ එක හරහා උනත් මේකේ ප්‍රිවිව් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ ස්මාර්ට් ෆ්ලයිට් ෆන්ක්ෂන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට එක කී එකක් ටච් කරපු ගමන් අපේ ඩ්‍රෝන් එක රිටර්න් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ටේක් ඔෆ් සහ ලෑන්ඩින්, ඊට පස්සේ ස්පීඩ් ස්විච්, ඒ වගේ ගොඩක් එක ෆංක්ෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. එක කී එකක් ටච් කරපු ගමන් ලෑන්ඩින් කර ගැනීමට සහ ටේක් ඔෆ් කර ගැනීමටත් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ බැටරි එක ගැන කතා කරොත් එහෙම අපිට හොඳ රීචාර්ජබල් බැටරි එකක් තමයි මේගොල්ලෝ අපිට ලබා දෙන්නේ, මිලි ඇම්පියර් 3000ක වගේ. ඉතින් මේ බැටරි එක අපිට යූස් කරලා මේක ෆ්ලයි කර ගැනීමට හැකියාව තියෙනවා විනාඩි 20ත් 30ත් අතර ෆ්ලයින් ටයිම් එකක්. ඒ වගේම මේ බැටරි එක චාර්ජ් වෙන්න යන්නේ සාමාන්‍ය විනාඩි 40ක් 45ක් වගේ කියලා මේගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ තවත් කන්ට්‍රෝල් එකේ easy, ඒ කියන්නේ ලේසියෙන්ම කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව තියෙන ෆන්ක්ෂන්ස් ටිකක් අපිට මේගොල්ලෝ දීලා තිනවා. ඒව ගැන කතා කරොත් එහෙම අපිට එක ක්ලික් එකකින් ටේක් ඔෆ් සහ ලෑන්ඩින් මම කලින් කිව්වා වගේ කරගන්න පුළුවන්. ඒ වගේම ඔටෝමැටික් රිටර්න් ටු හෝම් දීලා තියෙනවා මේගොල්ලෝ. ඒ වගේම ඉන්ඩෝ අවුට්ඩෝර් මූඩ් ලයිට්ස් දීලා තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ තවත් මේ වගේ හොඳ ඔප්ෂන්ස් දීලා තිනවා. ඉමර්ජන්සි ලෑන්ඩින් ඔප්ෂන් කියලා තවත් හොඳ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ බැටරි එක ඉවර වෙගෙන ඉදී, ඒ කියන්නේ බැටරි ලෝ වෙද්දී ඉමර්ජන්සි විදිහට ඒගොල්ලෝ ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරනවා. ඒ වගේ ගොඩක් හොඳ ඔප්ෂන්ස් අපිට මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් යාළුවනේ දැන් මං කියන්න හදන්නේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු මේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන් තැන සහ මේ ඩ්‍රෝන් එකේ මිල වගේ විස්තර ටික. ඉතින් යාළුවනේ මේ ඩ්‍රෝන් එකේ මිල ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය වෙළඳ පොලේ මේක විකුණන්න තියෙන්නේ රුපියල් 30000 35000 වගේ මුදලට. නමුත් ඕගොල්ලන්ට Drone LK කියන ඔන්ලයින් ස්ටෝර් එක හරහා ඕගොල්ලන්ට මේ ඩ්‍රෝන් එක 27000ක් වගේ පොඩි මුදලකට මිලදී ගන්න පුළුවන්. 27000ක් වගේ මුදලකට. ඉතින් යාළුවනේ 27000ට මේගොල්ලෝ මේක සෙල් කරාට ඔයා මේ වීඩියෝ එක බලලා මම දැන් මේ පහලින් දාන ප්‍රොමෝ කෝඩ් එක IFL123 කියන ප්‍රොමෝ කෝඩ් එක ඒගොල්ලොන්ට කිව්වොත් එහෙම ඔයාලට පුළුවන් වෙනවා මේ ඩ්‍රෝන් එක 25000ක් වගේ මුදලකට මිලදී ගන්න කෑෂ් ඔන් ඩිලිවරි හරහා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවා. ඒ වගේම තමයි මම මේ ප්‍රොමෝ කෝඩ් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් වගේම කමෙන්ට් සෙක්ෂන් එකනොත් දාලා තියන්නම්. ඉතින් යාළුවනේ මේගොල්ලන්ගේ මේ Drone LK කියන ඔන්ලයින් ස්ටෝර් එකේ හැම ඩීටේල් එකක්ම මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහවල් මේ හැම දෙයක්ම මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් යාලට මෙසේජ් එකක් දාලා මගේ මේ IFL123 කියන ප්‍රොමෝ කෝඩ් එකත් කියලා ඕගොල්ලන්ට මේ ඩ්‍රෝන් එක අඩු මුදලකට 25000ක් වගේ මුදලකට මිලදී ගන්න. 39P කියන ඩ්‍රෝන් එකේ ඕගොල්ලෝ හැම ස්පෙસિෆිකේෂන් එකක්ම හැම දෙයක්ම
දැනගන්න නැති කියලා. ඉතින් මීට අමතරව ඕගොල්ලෝ තව දේවල් දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් ඒක වැදගත් වෙයි. ඒ වගේම තමයි වීඩියෝ එකේ අඩුපාඩු හොඳ දේවල් හැම දෙයක්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඩ්‍රෝන් වලට ආස කරනවා වගේ අනිත් යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝස් බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න පහලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපිට මේ වගේ වටිනා සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබම සුබ දවසක් වේවා.